මේ බෑග් එක ගොතන්න අපිට අවශ්‍ය වෙනවා පොලිස්ටර් කෝඩ් 3 මිලිමීටර් මීටර 200ක්. එක බංච් එකක මීටර 100ක් තියෙන නිසා ඔයාලා බංචස් දෙකක් ගන්න අවශ්‍යයි. මම මේ බෑග් එක තනි වර්ණයකින් කරන්නේ. ඔයාලට කැමති නම් කලර්ස් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ කෝඩ් එක ගොතන්න ඔයාලට මිලිමීටර් 4 හෝ 4.5 ගොතන කටුව පාවිච්චි කරන්න පුළුවන්. තව අපිට අවශ්‍ය වෙන ස්ටිච් මාකර්ස් කිහිපයක්, ප්ලාස්ටික් ඉදි කටුවක්, කතුරක්, ඒ වගේම මම මේක ගොතන්න පහසුවට අඩිය කොටස රෆ් කට් මැටීරියල් එකකින් පාවිච්චි කරගන්නවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ අඩිය කොටසත් ගොතාගෙනම මේ බෑග් එක ගොතන්න. ආයෙත් මම මේ විදිහේ හැන්ඩල් එකක් පාවිච්චි කරනවා මේ බෑග් එකට. ඉතින් අපි පටන් ගමුකෝ බෑග් එක ගොතන්න. මුලින්ම පොලිස්ටර් කෝඩ් කැරල්ල මේ විදිහට ඔතා ගන්න. එතකොට ඔයාලට ගොතන්න පහසුයි. මම ඒක ගලවන විදිය ඔයාලට වීඩියෝ එකක් දාලා තියෙනවා. මේ විදිහට මුලින්ම ලූප් එකක් හදාගන්න. මේ විදිහට. අපි මෙතන අඩිය කොටසේ ගෙතුම පටන් ගන්නෙ මෙන්න මැද ඉඳන්. මෙතනට මම මේ ලූප් එක දාලා මේ විදිහට සම්බන්ධ කරගන්නවා. ඒක මම මගේ පළවෙනි ස්ටිච් එක විදිහට කවුන්ට් කරන්නේ නැහැ. ඒ නිසා මම නැවතත් එතනට ස්ටිච් එකක් දාගන්නවා. මම මෙතනදී පාවිච්චි කරන්නේ සිංගල් ක්‍රොෂේ ස්ටිච් එක. ඔන්න අපේ පළවෙනි ස්ටිච් එක දැම්මම මම මේක මාක් කරගන්නවා. මම මේ රෆ් කට් අඩිය මේ පාටින් ගත්තේ කෝඩ් එකට මැච් කරලා. ඔයාලට පුළුවන් එක කළු හෝ නැත්නම් ඔයාලා ගන්න කෝඩ් එකට මැච් කරලා කැමති වර්ණයක් ගන්න. මම ඊළඟ ස්ටිච් එකට දානවා සිංගල් ක්‍රොෂේ ස්ටිචස් දෙකක්. මේ විදිහට. ඊළඟ සිදුරට මම දානවා සිංගල් ක්‍රොෂේ ස්ටිචස් එකක්. මේ විදිහට. සිංගල් ක්‍රොෂේ ස්ටිච් එක දාන්න දන්නේ නැති කට්ටිය පොඩ්ඩක් බේසික් වීඩියෝස් සර්ච් කරලා බලන්න. සිංගල් ක්‍රොෂේ ස්ටිච් කියලා සර්ච් කරාම ඔයාලට බොහොම පැහැදිලි වීඩියෝස් YouTube එකෙන් උනත් බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම කියනවා නම් මම මගේ බෑග්ස් වීඩියෝ වල බේසික් කියලා දෙදී ඉන්නේ නැතුව කෙලින්ම බෑග් පැටර්න් එක කරගෙන යනවා. ඉතින් අර වීඩියෝස් කාල වේලාව අරගෙන ඔයාලයි පොඩි බේසික් ස්ටිචස් පුරුදු වෙලා ඉන්න. එතකොට මේ වැඩේ කරන්න බොහොම පහසුයි. ඔන්න මම ඊළඟ සිදුරට දානවා සිංගල් ක්‍රොෂේ ස්ටිචස් දෙකක්. ඉතින් මේ මුළු පේලියම යන්නේ ওই විදිහට තමයි. එක සිදුරකට සිංගල් ක්‍රොෂේ ස්ටිචස් එකයි, අනිත් සිදුරට සිංගල් ක්‍රොෂේ ස්ටිචස් එකයි. ඉතින් ඔය විදිහට මේ පේලියම ගොතා ගන්න.
මේ විදිහට අපි සම්පූර්ණ වටය ගොතා ගන්නවා. මම මෙතන අවසාන ස්ටිච් එකටත් සිංගල් ක්‍රොෂේ ස්ටිචස් දෙකක් දාගන්න. ඊළඟට අපි මේ ලූප් එක පොඩ්ඩක් මෙහෙම ලොකු කරලා අපි අර පළවෙනි ස්ටිච් එක ගොතපු තැන ස්ටිච් මාකර් එක ගලවලා මේක අනිත් පැත්ත හරවලා යාන් එක මෙන්න මේ විදිහට පස්සට තියලා මෙන්න මේ විදිහට අපේ පළවෙනි ස්ටිච් එකේ ලූප්ස් දෙක අතරින් ගොතන කටුව දාලා මේ ලූප් එක මෙන්න මේ විදිහට තද කරලා පිටිපස්ස පැත්තට ගන්න ඕනේ මෙන්න මේ විදිහට. හරිද? එහෙම අරගෙන තමයි අපි මෙහෙම ක්ලෝස් කරලා දාන්නේ. මම ඔයාලට කලින් වීඩියෝස් වලත් ඒක පැහැදිලි කරලා තියෙනවා. එතකොට අපේ ගෙතුම අවසාන වෙන්නේ පිටිපැත්තට නිසා මේ පැත්ත පිළිවෙලට එනවා. ඉතින් ඔන්න අපි අපේ පළවෙනි පේලිය ගොතලා ඉවරයි. දැන් තියෙන්නේ දෙවෙනි පේලිය ගොතා ගන්න. මෙතනදී අපි හැම ලූප් එකටම එක සිංගල් ක්‍රොෂේ ස්ටිච් එක ගන්න තමයි දාන්නේ මේ විදිහට. පුංචි වෙනසක් කරනවා. අපි මේ පෙළ විතරක් මම ඔයාලට කලින් වීඩියෝස් වලත් කියලා දෙනවා. අපි බෑ එකක් කරද්දී පළවෙනි පේලිය ගොතා ගත්තට පස්සේ උඩ අතට ගොතාගෙන යනවා නම් අර හැරවීමේ පහසුව වෙනුවෙන් අපි මෙතන ලූප්ස් දෙකෙන් මෙන්න මේ බෑක් ලූප් එක කියන්නේ අපේ පැත්තට තියෙන ලූප් එක නෙමෙයි පිට පැත්තට තියෙන ලූප් එකට තමයි මම ස්ටිච් එක දාන්නේ මෙන්න මේ විදිහට. ඔයාලට පැහැදිලිව පේනවා ඇති. මෙන්න මෙතනින් දාලා සිංගල් ක්‍රොෂේ ස්ටිච් එකක් දැම්ම. අනිවාර්යෙන් පළවෙනි ස්ටිච් එක මාක් කරගන්න. මෙන්න මේක තමයි දැන් අපි පළවෙනි ස්ටිච් එක වෙන්නේ. මම ඉක්මනින් මේක මාක් කරගන්න. ඊළඟට මේ විදිහටම බෑක් ලූප් එක පාවිච්චි කරලා අපි මේ සිංගල් ක්‍රොෂේ ස්ටිචස් දානවා මේ පිළි. මේ විදිහට. පේනව නේද ඔයාලට මේ විදිහට ලස්සනට මේ උඩ අතට මෙහෙම පේලිය හැරවෙනවා එතකොට. ඒක අපිට හරි පහසුයි. ඒ හේතුව නිසා තමයි අපි මේ බෑක් ලූප් එක පාවිච්චි කරන්නේ මේ පේලියට විතරක්. දැන් මේක මේ විදිහට වටේටම ගොතා ගන්න.
ඔන්න මම මේ පේලියත් අවසානයේටම ගොතා ගත්තා. මේ අපේ අවසාන ස්ටිච් එක. මම මෙතනට අපේ අවසාන සිංගල් ක්‍රොෂේ ස්ටිච් එක දාගෙන අර කලින් අපි පේලිය අවසන් කළා වගේම ඇතුල් පැත්තට අරවලා අපේ පළවෙනි ස්ටිච් එකට මේ විදිහට දාලා මේ විදිහට අපේ පේලිය අවසන් කරගන්න. ඔන්න අපේ බෑග් එකේ දෙවෙනි පේලියත් අවසන් වෙනවානේ. දැන් ලස්සන්ට උඩ අතට හැරිලා තියෙනවා දෙවෙනි පේලිය. මේ විදිහට. ඔන්නෝම තමයි බෑගේ අඩිය කොටස පටන් ගන්නෙ. ඉතින් මේ බෑගේ ඉදිරි පෙළි ටිකත් මම සිංගල් ක්‍රොෂේ ස්ටිච් වලින්ම තමයි යන්නේ. හැබැයි පුංචි වෙනසක් කරනවා පැටර්න් එකේ. මෙතනදී මම දැන් මේ පෙළේදී අපි ලූප්ස් දෙකම පාවිච්චි කරනවා. මෙතනට මම මගේ පළවෙනි ස්ටිච් එක මේ උඩම තියෙන ලූප්ස් දෙකට දාගන්නවා මේ විදිහට. දාගෙන මම මේක මාක් කරගන්නවා. හැම වෙලෙම පේලියක් පටන් ගන්නදී ස්ටිච් එක මාක් කරගන්න එක හරි වැදගත්. මේ ක්ලිප්ස් වලට කියන ස්ටිච් මාකර්ස් කියලා. ඉතින් මේකම වෙන්න ඕනේ නැහැ. ඔයාලට අර ඇඳුම් වලට ගහන කටුවක් හෝ වේවා නැත්නම් කොණ්ඩ කටුවක් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඒක ගැටලුවක් කරගන්න. එහෙම නැත්නම් හොඳම දේ තමයි වෙනත් වර්ණයකින් නූල් කෑල්ලක් පොලිස්ටර් කෝට් කෑල්ලක් හරි එතන තියලා ස්ටිච් එක ගොතන්න. එතකොට ඒක මාක් එකක් විදිහට වැඩ කරනවා. ඊළඟ ස්ටිච් එක මම මේ උඩ ලූප්ස් වලට නෙමෙයි අපේ කලින් පෙළේ ලූප්ස් වලට මෙන්න මෙතනට දාන්නේ. මේ විදිහට. එතකොට අපේ සිංගල් ක්‍රොෂේ ස්ටිච් එක ටිකක් උස වෙනවා මේ විදිහට. ඊළඟ එකට සාමාන්‍ය විදිහට උඩින් තියෙන ලූප්ස් වලට ඊළඟ ස්ටිච් එක අපේ පළවෙනි පෙළේ ලූප්ස් වලට මේ විදිහට. ඉතින් මේ පැටර්න් එකට මම හරි කැමතියි. හරි ලස්සන පැටර්න් එකක් හැදෙන්නේ. අනිත් එක අර හොඳ ඝනකමකුත් වෙනවා මේ ඒ කියන්නේ අපි දැන් අපි ගෙතුම් බිත්තිය තියෙනවනේ අපි කියන්නේ මේකට වෝල් එක මේ ඒක හරි හොඳ ඝනකමක් වෙනවා. දැන් අපි තනි ස්ටිචස් මේ විදිහට ගෙතුවහම thickness එක මදිනේ. 3 mm කෝඩ් එකෙන් 3 mm කෝඩ් එකේ අර ඝනකම වැඩි කරගන්න මේ ස්ටිච් පැටර්න් එක මේ ගොඩක් උදව් වෙන නිසා තමයි මම ගොඩක් මගේ බෑග් වලට මේ ස්ටිච් පැටර්න් එක යූස් කරන්නේ. මේ විදිහට සිංගල් ක්‍රොෂේ ස්ටිචස් සාමාන්‍ය එකයි උසින් වැඩි එකයි මේ විදිහට දාගෙන යන්නේ. මේ විදිහට. මේ බෑග් එක මම මේ ගොතන පැටර්න් එකම චුටක් ලොකුවට කරන්න කැමති කට්ටිය මේ විදිහටම ගොතන්න. හැබැයි දැන් මම පාවිච්චි කරන්නේ අඟල් 8 වැඩි කිරීම 4 බේස් එකනේ. ඔයාලා පාවිච්චි කරන්න අඟල් 10 වැඩි කිරීම 4 බේස් එක මේ විදිහටම. එහෙමත් නැත්නම් මේ බේස් එකටම අඩිය කොටස ගෙතීමේදී ස්ටිචස් ප්‍රමාණය වැඩි කරගෙන ඔයාලට මේ බෑග් එකේ පළල වැඩි කරගන්න පුළුවන්. හොඳම දේ බේස් එකේ සයිස් එක මාරු කරන එක. හැබැයි ඔයාලට මීටර 200ක් ප්‍රමාණවත් වෙන එකක් නැහැ. 10/4 බේස් එක ගත්තොත් එහෙම වුණොත් බංචස් 3ක්වත් ගන්න.
ඔන්න මම මගේ තුන්වෙනි පේලියත් ගොතාගෙන අවසන් කරා. අර කලින් වගේම පේලිය අවසන් කරන්න මේ විදිහට. මේ කොටස මෙහෙන්දි කට්ටට කෝඩ් එක දාලා මේ විදිහට හංග ගන්න පුළුවන්. නැත්තම් ඔයාලට පුළුවන් පළවෙනි පේලිය ගොතාගෙන යද්දිම ඒක එකට තියාගෙන ගොතාගෙන යන්න. එතකොට ඒක වැහෙනවා. මට ඇත්තට මේක මගේ අරුණ නිසා තමයි මම මේක දැන් කරන්නේ. මේ විදිහට කට් කරලා මෙතන පොඩ්ඩක් ගින්දර චුට්ටක් අල්ලපුවම හරි. මේ විදිහට තමයි එන්නේ අපේ බෑග් එකේ අඩිය. ඉතින් අපිට අවශ්‍ය උස ප්‍රමාණය එනකම් මේ පැටර්න් එකම රිපීට් කරන්න. මම හතරවෙනි පේලියත් මෙහෙමම ගොතන්න කියලා දෙන්නම්. මේ පෙළේදී අපි දැන් ඉස්සෙල්ලා සිංගල් ක්‍රොෂේ ස්ටිච් උසින් අඩු සහ උසින් වැඩිනේ දැම්මේ. දැන් එතකොට මේ පෙළේදී අපි පුංචි වෙනසක් කරන්න ඕනේ. උසින් අඩු එක දාපු දැනට උසින් වැඩි එක, උසින් වැඩි එක දාපු එකට උසින් අඩු එක දාන්න ඕනේ. මෙන්න මේ විදිහට. දැන් අපි පටන් ගත්තේ උසින් අඩු ස්ටිච් එකනේ. එතනට මම දානවා උසින් වැඩි එක. කියන්නේ අපි දාන්න ඕනේ දෙවෙනි පේලියට තමයි ස්ටිච් එක දාන්න ඕනේ මේ විදිහට. මෙයා මගේ පළවෙනි ස්ටිච් එක නිසා මම එයාව මාක් කරගන්නවා. ඊළඟට ඉන්නේ උසින් වැඩි ස්ටිච් එකනේ. මම එතන දාන්නේ උසින් අඩු ස්ටිච් එක මේ විදිහට. ඒ උඩරම තියෙන ලූප්ස් දෙකට. මේ විදිහට. ඒක හොයාගන්න අපහසුයක් නෑ. දැන් අපිට පේනවනේ මෙතන තියෙන්නේ පොඩි ස්ටිච් එක, මෙතන තියෙන ලොකු ස්ටිච් එක කියලා. එතකොට ඒ වෙලාවට කල්පනා නැතුව ස්ටිච් එක මාරු කරන්න තියෙනවා. මේ විදිහට. ඔන්න ඔය පේලි දෙක තමයි ඉස්සරහට දිගින් දිගටම රිපීට් වෙන්නේ. ඉතින් හරි ලස්සන පැටර්න් එකක්. ගොතලා බලන්න. ඔයාලට මේක ගොතන්න අවශ්‍ය බඩු ටික හැන්ඩි පේජ් එකෙන් ගන්න පුළුවන්. WhatsApp message එකක් දාන්න. මේ වීඩියෝ එකේ ෆොටෝ එකක් අරගෙන හරි මේ බෑග් එකට අවශ්‍ය බඩු ටික අවශ්‍යයි කියලා මට මැසේජ් එකක් දාන්න. අපි කැෂ් ඔන් ඩෙලිවරි ෆැසිලිටි එක දෙනවා. ඕඩර් එකක් දානකොට බොහොම පැහැදිලිව එවන්න, විස්තර එවන්න නම, ටිපිනය, normal calls වැඩ කරන දුරකථන අංක දෙකක් අනිවාර්යෙන් දාන්න. සමහරක් numbers WhatsApp විතරයි වැඩ කරන්නේ. ඉතින් එහෙම වුණාම අපිත් අපහසුතාවයටපත් වෙනවා. කුරියර් එකත් අපහසුතාවයටපත් වෙනවා. ඒ හේතුව නිසා අනිවාර්යෙන් normal calls වැඩ කරන phone numbers දාන්න. numbers දෙකක්වත් දෙනවනම් හොඳයි. ඒක ඔයාලට ඉක්මනින් ඕඩර් එකක් ලැබෙන්න පහසුවක් වෙනවා.
මේ විදියට මේ පේලියත් අවසන් කරන්න. ඉතින් ඔය පේලි දෙක තුන්වෙනි සහ හතරවෙනි පේලි දෙක නැවත කරගෙන ගියාම අපිට අවශ්‍ය උස වෙනකම් මේ විදියට. එතකොට මේ විදිහේ බෑ එකක් තමයි එන්නේ මේක. අපිට අවශ්‍ය උස වෙනකම් ගොතා ගන්න. මම ඒ අවශ්‍ය උසට ගොතලා ඉවරලා කියලා දෙන්නම්. මේකට කොහොමද හැන්ඩල් එක සම්බන්ධ කරන්න කියලා.